සක්‍ර දෙවියෝ සක්‍ර පදවිය ලැබුවේ මනුස්ස ලෝකේ මග මානවකයා හැටියට කරපු පින්කම් නිසා කියන. ඒ මග මානවකයා ගැන තියෙන අපේ බුදුහාමුදුරුවෝ පහළ වෙන්න බොහෝ කාලයකට පෙර එදා දඹදිව එක බොහෝම ගම්මානයක් තිබිලා තියෙනවා. ටිකක් බොහොම ග්‍රාම්‍ය වෙච්ච ගමක්. ඒ ගමේ මිනිස්සු තමන්ගේ වැඩේ විතරක් කරගන්න පිරිසක්. පාරවල් වලට ගස් කඩාගෙන වැටිලා තියෙනවා. කොහොම හරි අමාරුවෙන් එල්ලිලා උඩින් පැනලා යනවා. කවුරුත් ගහ අයින් කරන්නේ නැහැ. තනකොළ වැවිලා පාරවල් වල මිනිස්සු ඇදගෙන වැටෙනවා. ආයි නැගිටලා යනවා මිසක් හැප්පිච්ච ගලක්වත් අයින් කරන්නේ නැහැ. ඒ දඬු කැඩිලා වැටිලා ඇලට බැහැලා අමාරුවෙන් එල්ලිලා වැලක හරි එල්ලිලා එහා පැත්තට යනවා. ඒක හදන්නේ නැහැ. ඔහොම ජීවත් වෙච්ච ගම්මානයක් තිබිලා තියෙනවා. ওই ගමේ තමයි එදා ওই මග කියන තරුණයා හිටියේ. යාළුවොත් ඉඳලා තියෙනවා 30ක් විතර. යාළුවෝ පිරිසක්. එතකොට මේ මග කියන තරුණයා දවසක් මේ ගමේ යනකොට දැක්කා මේ මිනිස්සු පාරවල් වල යනවා. පාරේ හරහට වැටලා තියෙන ගස් වල එල්ලිලා උඩින් පැනලා යනවා. ඊළඟට තනකොළ වැවිලා. පාරවල් වල ගස් කඩාගෙන වැටිලා. ගල් බොරළු පිරීලා. කල්පනා කරා මේ මිනිස්සු කොච්චරනම් මේ පාරේ යනවද? කවුරුත් මේවා සුද්ධ පවිත්‍ර කරගන්නේ නෑ නේද? මේවා සුද්ධ කරා නම් කොච්චර හොඳට තියෙයිද කියලා තමන්ම දවසක් තනියම අර පාර අයින තිගේ තියෙන තනකොළ සුද්ධ කරන්න පටන් ගත්තා. එහෙම තනකොළ ටික සුද්ධ කරලා පාර සුද්ධ කරලා බලාගෙන හිටියා පුදුම සතුටක්. කොච්චර ලස්සනද මේ තනකොළ ටික උදුළු ගන්න පුළුවන් නම්. ඊට පස්සේ ආයුධයක් ගෙනහලා තනකොළ කැපුවා. පාරට වැටලා තියෙන ගස් අතු කපලා ඉවර වෙලා පාරෙන් අයින් කරා. අයින් කළා පැත්තකටලා බලාගෙන ඉන්නකොට මෙන්න දැන් හොඳට යනවා ගානට මිනිස්සු මේ පැත්ත බලාගෙන යනවා. කවුරුත් උදව්වට එන්නෙත් නැහැ. එහෙම පිරිසක්. කවුරුත් හොඳයි කියන්නෙත් නැහැ, උදව්වට එන්නෙත් නැහැ. හැබැයි යනවා එතන. ඊට පස්සේ මෙහෙම වැඩ කරලා පහුවදා උදේ නැගිටලා කල්පනා කරා මම අදත් ගිහිල්ලා එහෙම කරන්න ඕන. ඔහොම කරනකොට මේ මග මානවකයාගේ යාළුවෝ පිරිසක් හිටියා. යාළුවෝ පිරිස ඇවිල්ලා ඇහුවා "ඒ බම් මොකද මේ උඹට වෙලා තියෙන්නේ පිස්සුද? මේ මොකද මේ පාරවල් වල සුද්ධ කර මේ අනුන්ගේ ඉඩම් වල මේ මිනිස්සු යන තමන්ගේ එකක් නෙමෙයිනේ. මොකද මේ කරන්නේ?" ඊට පස්සේ කිව්වා "බලන්න දැන් කොච්චර ලස්සනද මේ පාර. මේ මිනිස්සු අමාරුවෙන් යන්නේ කී දෙනෙකුට යහපතක්ද? තමන්ගේ දෙයක් නැති වුණාට මේ අනුන්ගේ දේවල් කරන එක කොච්චර යහපත්ද? මේ කාගෙත් පහසුව පිණිසනේ අපි මේක කරන්නේ. ඒකත් හොඳයි කියලා කට්ටියත් එකතු වුණා. දැන් අන්න අර මග මානවකයාගේ යාළුවෝ පිරිස 30 දෙනාම එකතු වෙලා පිරිසම උදේ පාන්දර නැගිටලා ආයුධ අරගෙන එනවා. ඇවිල්ලා පාරවල් සුද්ධ කරනවා. ඊට පස්සේ කල්පනා කරා පාර ආයිනේ ලස්සන මල් වවන්න. දැන් පාර සුද්ධ කරා විතරක් නෙමෙයි මල් වවනවා. ලිං වගේ මිනිස්සු වතුර ගන්න ඒවා තියෙනවා සම්පූර්ණ බැමි කඩාගෙන වැටිලා. ඒත් හදන්නේ නැහැ කවුරු. ඊට පස්සේ ඒවා වටේ බැඳලා හැදුවා. සමහර අයගේ ගෙවල් තියෙනවා සාමාන්‍ය ගෙවල් මැටි ගෙවල් කඩාගෙන වැටිලා පොල්ලතු කඩාගෙන වැටිලා. ඒත් හදාගන්න එක පැත්තක් කඩාගෙන වෙනකොට අනිත් පැත්තට වෙලා උණ්ඩි වෙලා බුදිය ගන්න. ඊට පස්සේ ගිහිල්ලා අනේ අපි මේක හදලා දෙන්නම් කියනකොට මුලට පුළුවන්ද කියලා අහනවා. නෑ අපි කරන්නම් කියනවා. ඊට පස්සේ කොලාතු හොයාගෙන ඇවිල්ලා මෙහෙම ගෙවල් හදනවා. දැන් දුප්පත් මිනිස්සුන්ට පිහිට වෙනවා අනුන්ගේ ගෙවල් හදනවා පාරවල් හදලා දෙනවා. ඇලවේලි ලිම් පොකුණු හදනවා. මෙහෙම හදනකොට දවසක් දැන් ඉතින් කාලයක් යනකොට මුළු ගමම දැන් ලස්සනයි. රජ්ජුරුවන්ගේ රාජකාරී භාරව පත් කරලා තියෙනවා ගමින් ගමට ගම්පතියෝ. දවසක් මේ ගම්පතියෙක් ආව ගමට. එනකොට මෙන්න ගම ලස්සනයි. ගම්පතියා බැලුවා යකෝ මගේ අවසරයක් නැතුව කවුද මේ ගම මෙහෙම ලස්සනට මේවා කරේ. හොයනකොට දැනගත්තා අන්න අර මග කියලා තරුණයෙකුයි ඒ කාලේ නම තමයි මග මානවක. මානවක කියන්නේ තරුණයා කියන්නේ. යාළුවෝ ටිකක් ඉන්නවා. මුන් ටික තමයි රජ්ජුරුවන්ට කොහොම හරි කියලා මුන් අල්ලලා දීලා මුන්ට දඬුවම් කරවන්න ඕනේ කියලා හිතුවා. ඒ කාලෙත් එහෙම තමයි හොඳ වැඩක් කරනකොට ඒකට හතුරෙක් පහළ වෙන කොහෙන් හරි සතුරෙක් ඉන්නවා. දැන් මේ ගම්පතියා ගිහිල්ලා රජ්ජුරුවන්ට කේලම කිව්වා රජතුමනි මං ගමට යනකොට මගේ වස මේ ගමක් වනසලා කිව්වා තරුණයෝ ටිකක්. මග කියලා තරුණයෙකුයි ඒකටම ලෑස්ති වෙච්ච පිරිසක් ඉන්නවා කිව්වා තව 30ක් විතර පිරිස. මුන් ගම වනසලා කිව්වා. රජතුමනි මුන්ට දඬුවම් කරන්න ඕනේ කිව්වා. රජ්ජුරුවෝ ඒ වෙලාවෙම අනකරා ගෙනහලා රාජබටයන්ට ගිහිල්ලා අල්ලගෙන වරියෝ කිව්වා ওই තරුණයෝ ටික. දඬුවම් කරන්න. දැන් ඔන්න අර පාරවල් හද මිනිස්සුන්ට උදව් උපකාර කර කර හිටිය මග මානවකයයි අර 30 දෙනාවයි රාජබටියෝ ගිහිල්ලා කුදලගෙන ආවා. රජ්ජුරුව ළඟට ආවට පස්සේ ඉතින් ඒ කාලේ ආයි ඉතින් හරි වැරදි නෙමෙයි රජ්ජුරුවන්ට කේලම් කියන එක අනේ ඇත්ත. රජ්ජුරුවන්ගේ විස්තර නෑ මොකුත්. ඒ වෙලාවෙම රජ්ජුරුව කිව්වා මුං බෙල්ල දක්වා වලවල් හාරලා වල්ලලා ඇතා ලව්ව පාගවල මරන්න කිය. ඔන්න දඬුවම. දැන් මොකුත් හේතුවක් නෑ වැරදට කරුණු අහන්නේ විස්තර අහන්නේ ගම්පතියාගේ කේලම අහලා රජ්ජුරුව අන කරා බෙල්ල දක්වාම වල්ලලා පොළවේ ඇත්තු ලව්ව ඔළුව පාගවල මරන්න කියලා. දැන් අර 30 දෙනාම වලවල් හාරලා වැල්ලුවා. දැන් වල්ලලා බෙල්ල විතරක් උඩට තියෙනවා පොළවේ. දැන් මග මානවකයා මේ වෙලාවේ දැන් අර අනිත් 30 දෙනාම බියේ වෙවුලනවා. මග මානවකයා කිව්වා යහළුවනි අපි කරේ යහපත් දෙයක්. අපි කරේ හොඳ දෙයක්. අපි කරේ මිනිස්සුන්ට යහපතක්. ඒ නිසා යහපත හිතන්න කියෝ. බය වෙන්න එපා, තැති ගන්න එපා, මෛත්‍රිය වඩන්න කියෝ. මග මානවකයාගේ පුරුද්දක් තිබිලා තියෙනවා හරියට මෛත්‍රී වඩන.
ඒ මෛත්‍රිය නිසාම එහෙම මිනිස්සුන්ට උදව්වක් කරන්න හිතෙන්නේ. ඊට පස්සේ මගමානවකයාගේ කීමට අර 30 දෙනාම දැස් පියාගෙන මෛත්‍රී වඩන්න පටන් ගත්තා. කිව්වා රජ්ජුරුවන්ටත් වෛර කරන්න එපා. ඔය ගම්පතියටත් වෛර කරන්න එපා. ඔය ඇතාටත් මෛත්‍රී කරන්න. දැන් ඇතාව තමයි යදගෙන ඉන්නේ පාගල මරන්න. ඔය ඔක්කොටම මෛත්‍රී වඩන්න කියෝ. දැස් පියාගෙන මෛත්‍රී සිතම වඩන්න කියෝ. අපි කරේ යහපත් දෙයක්. සුගති හරියයි කියෝ මෛත්‍රී වඩන්න කියෝ. ඇතා අරගෙන ආව ළඟට ඔළුව පාගල මරන්න. ළඟට ආපු ඇතා මෛත්‍රී වඩනකොට ඇතා කෑ ගහගෙන පස්සෙන් පස්සට දිව්වා. රජ්ජුරුව පුදුමෙන් පුදුමයට පත් වුණා. රජ්ජුරුවත් බලාගෙන ඉන්නවා පාගල මරනක. දඬුවම දෙනකන් රජ්ජුරුව තමයි සංඥාව දෙන්නේ. රජ්ජුරුව සංඥාව දීපු ගමන් ඇතාව ගෙනල්ලා පාගල මිනිස්සු ඉදිරියේ දඬුව ඉස්සර දඬුවම් දීලා තියෙන මිනිස්සු ඉදිරියේ වැරදිකාරයන්. දැන් මිනිස්සුත් ඈත ඉඳන් බලාගෙන ඉන්නවා සීමාවෙන් ඈත ඉඳන් මේ 30 දෙනාට දඬුවම් දෙනකන්. රජ්ජුරුව සංඥාව දෙනකොටම ඇතා ගෙනාවා. ගෙනාපු ඇතා කෑ ගහගෙන දිව්වා ආපහු. රජ්ජුරුව බැලුවා මොකද මේ? ඇඩ්ගෝවන්ගෙන් අඬ ගහලා මොකද ඇතා දීවේ? අනේ දන්නේ රජතුමනි හිතා ගන්න බෑ කවදාවත් වෙලා නැහැ කිව්වා. ඊට පස්සේ රජ්ජුරුව දෙවනි පාරක් සංඥාව දුන්නා. ඇතාව ගෙනහිල්ලා ඔලු පාගල මරන්න කිව්වා. දෙවනි පාරක් ළඟට ආපු ඇතා ආයි දීවා. කෑ ගහගෙන ඇතා පස්සෙන් පස්සට යනවා හොඬ වැල උස්සගෙන. තුන්වෙනි පාරත් ඇතා කෑ ගැහුවට පස්සේ රජ්ජුරුව කිව්වා මුන් ළඟ මොකක් හරි මන්ත්‍රයක් ඇති කියලා. ඇත්තු බය කරන මන්ත්‍රයක් ඇති. ඒ නිසා පැදුරු ගෙනහල්ලා ඔළුව වහන්න කිව්වා. ඔළුව වහලා පාගවන්න කිව්වා. දැන් ඒ උත්සාහයත් කරා. ඒක හරි ගියෙත් නෑ. ඇතා ළඟට ඇවිල්ලා ආපහු දුවන. දැන් රජ්ජුරුවන්ට පුදුමයි. රජ්ජුරුවන්ට මේක දැනගන්නත් ආසයි. රජ්ජුරුව කිව්වා ඔය වල්ලපු ඔක්කොම ගොඩ ගන්න කිව්වා. ගොඩ අරගෙන එක්කම වරෙල්ලා කිය මගේ ළඟට. ගෙනාව. රජ්ජුරුව ඇහුවා ඇත්ත කියාපල්ලා. උඹලා ළඟ මන්ත්‍ර තියෙනව නේද? ඇහුවා අලි බය කරන. ඇත්තුන්ව බය කරලා පන්නන මන්ත්‍ර තියෙනව නේද? ඇහුවා. ඊට පස්සේ කිව්වා නේ රජතුමනි අපි ළඟ තියෙන මන්ත්‍රය තමයි කිව්වා අපි උදේ පාන්දරම නැගිටලා මෛත්‍රී වඩනවා කිව්වා. අපි නිදා ගන්නකොටත් මෛත්‍රී වඩනවා. අපි දැනුත් කරේ රජ්ජුරුව සුවපත් වේවා කියලා රජ්ජුරුවන්ට මෛත්‍රී වැඩුවා. ඊළඟට රජතුමාට යම් බොරුවක් කේලමක් හරි අපි ගැන කියපු යම් කෙනෙක් ඇත්නම් ඔහුත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා අපි මෛත්‍රී වැඩුවා කිව්වා. අපි හැමෝටම මෛත්‍රී වඩනවා. අපි උදේ පාන් රජ්ජුරුව කිව්වා එහෙමනම් මේ උඹලා ගමක් වෙනසුවා කියන්නේ. අනේ රජතුමනි අපි වනසනවා නෙමෙයි අපි උදේ පාන්දර නැගිටලා අපි කතා වෙනවා අද මොකක්ද කරන්නේ කාගේ හරි ගයක් කැඩිලා නම් අපි ගිහිල්ලා ගේ හදලා දෙනවා කියෝ. ලිඳක් කඩාගෙන වැටලා නම් අපි ලිඳ හදනවා කියෝ. ඒ දඩු පාලම් කැඩිච්ච තැන්වල අපි ඒ දඩු පාලම් හැදුවා කියෝ. පාරවල් අපි සුද්ධ කරා. සුදු වැලි ඇතිරුවා. බොහොම ලස්සනට පාරවල් මම්මාවත් දෙපස ගස් හිටෙව්වා කියෝ. රජ්ජුරුව අහගෙන ඉඳලා රජ්ජුරුව අමාත්‍යවරුන්ට පැවරුවා ඇත්තද මේ කියන්නේ කියලා. ඒ ගමට ගිහිල්ලා පරීක්ෂණයක් කළා රජ්ජුරුවන්ට කියන්න. බැලින්නම් ඇත්ත. ගම්පතියා කියලා තියෙන බොරු. ඒ වෙලාවේ රජ්ජුරුව මේ පිරිසකින්ම සමාව ඉල්ලලා අර මග මානවකයයි 30 දෙනාටම රජ්ජුරුව විශේෂ තනතුරක් පවරලා මුළු ගම්මාන සියල්ලම මේ වගේ පිරිසිදු කරලා ගම්මාන සකස් කරන්න පැවරුවා. මිනිස්සුන්ගේ පොදු පහසුකම් හදන්න පැවරුවේ දා මග මානවකයටයි අර පිරිසටයි. ගම්පතියට දඬුවම් කරා. රජ්ජුරුව වෙනම මාලිගාවක් එක්ක අමාත්‍ය තනතුරු පිරිනැමුවා මේ පිරිසට. ඔය විදිහට මනුස්ස ලෝකෙදි පින්කම් කරලා තමයි මරණින් මත්තේ සක්‍ර දෙවියෝ වෙලා පහළ වුණේ. අද මේ ඉන්න සක්‍ර දෙවේන්ද්‍රයා. එතකොට දෙදෙව්ලොවට අධිපති සක්‍ර පදවිය ලැබුවේ සක්‍ර දෙවියෝ ඔය කරපු පින්කම් නිසා. සක්‍ර දෙවියෝ කියන්නේ සෝවාන් වෙච්ච කෙනෙක්. අපේ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා සෝවාන් ඵලයටපත් වෙනවා. දීඝනිකායේ තියෙනවා සක්ක පඤ්ඤ කියලා සූට දේශනාව. මේ දේශනාවෙන් බණ අහලා අවසන් වෙද්දිම සක්‍ර දෙවියෝ සෝවාන් ඵලයටපත් වුණා කියලා. ඔබ අහලා ඇති බුදුරජාණන් වහන්සේ මේ ලංකා භූමියේ බුද්ධ ශාසනය ආරක්ෂාව පවරලා තියෙන කාටද? සක්‍ර දෙවියන්ට කියලා. පිරිනිවන් මංචකයේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට පිරිනිවන් මංචකයේ වැඩ ඉඳලා බුදුහාමුදුරුවෝ සක්‍ර දෙවියන්ට දේශනා කරන පතිට්ඨිස්සති දේවේන්ද ලංකායම් මම ශාසන. දේවේන්ද්‍රය මගේ පිරිනිවන් පෑමෙන් පස්සේ බුද්ධ ශාසනයේ බොහෝ කාලයක් ලංකා භූමිය තුල ස්ථාවරව පවතිනවා කියලා.